අද පාඩම ත්‍රිකෝණමිතිය ත්‍රිගොනොමෙට්‍රි. එතකොට ත්‍රිකෝණයක පැති සහ කෝණ අතර තියෙන සම්බන්ධතාවය හදාරන එක තමයි මේ ත්‍රිකෝණමිතියෙන් කරන්නේ. මේකෙදි ඍජුකෝණී ත්‍රිකෝණයක් පාදක කරගෙන අපි sin, cos, tan වගේ ෆන්ක්ෂන් පාවිච්චි කරලා ගණනය කිරීම කරනවා. හරිද? ඔයාලා හිතන්න ඍජුව මනින්න බැරි දේවල් දැන් ගහක උසක් වගේ ලොකු ගහක උසක් වගේ අපිට ඍජුව මැන ගන්න බැරි අවස්ථාවලදී අපි මේ ත්‍රිකෝණමිතිය ප්‍රායෝගිකව ඒ වගේ අවස්ථාවලදී පාවිච්චි වෙනවා. තාරකා විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය වගේ ශාස්ත්‍ර ගොඩක මේක ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ඊළඟට කතා කරමු පයිතගොරස් ප්‍රමේය. මේක නම් O level කාලේදී කරලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තොත් අපි මෙතන අංශක 90 ඍජුකෝණී ත්‍රිකෝණයක මෙතන මුල්ල අංශක 90යි. අපි මෙතන ශීර්ෂය කැපිටල් A කියලා ගත්තොත් එයාට සම්මුඛව තියෙන පාදය සිම්පල් A. මෙතන ශීර්ෂය කැපිටල් B නම් එයාට සම්මුඛව තියෙන පාදය සිම්පල් B. මෙතන ශීර්ෂය කැපිටල් C නම් එයාට සම්මුඛව තියෙන පාදය සිම්පල් C. මෙතන අංශක 90 ඒ කියලා කියන්නේ එයාට අංශක 90 තියෙන ශීර්ෂයට සම්මුඛව තියෙන පාදේ මන් දන්නම් දිගම පාදේ අපි එයාට කියනවා කර්ණය කියලා. පයිතගොරස් ප්‍රමේයේදී මෙන්න මේ කර්ණයේ වර්ගය ඒ කියලා කියන්නේ C කියන පාදයේ වර්ගය සමාන වෙනවා A කියන පාදයේ වර්ගයේ ධන B කියන පාදයේ වර්ගයට. හරිද? ඒ කියලා කියන්නේ B A වර්ගයේ සමාන වෙනවා B C වර්ගයේ ධන C A වර්ගයට. හරිද? අපි ඒකෙන් ගානක් බලමු. අපි ගමු මෙතන A කියන පාදය 4යි. මෙතන B කියන පාදය 3යි කියලා. එතකොට A කියලා කියන්නේ කවුද? C කියන පාදය තමයි හොයන්න තියෙන්නේ. A කියලා කියන්නේ 4යි 4 වර්ගය ධන B කියලා කියන්නේ 3යි 3 වර්ගය. එතකොට එනවා 4 වරක් 4 16 ධන 9 කීයද? 25යි. 25 වර්ග මූලය තමයි C කියන පාදය. A කියලා කියන්නේ A B කියන පාදය. හරිනේ? සෙන්ටිමීටර්. ඊට පස්සේ කතා කරමු ත්‍රිකෝණමිතික අනුපාත. ඍජුකෝණීය ත්‍රිකෝණයක අපි ගමු මෙන්න මෙයාව. මෙන්න මේ කෝණය ගමු θ කියලා. එතකොට ඔයාලා දන්නවා දිගම පාදයේ කර්ණය මෙයා කර්ණය එයාට මෙන්න මේ කෝණයට බද්ධව තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. මේ කෝණයට සම්මුඛව තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. හරිද? එතකොට අපිට sin θ කියන එක්කෙනාව ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. හරිද? මෙයා තමයි sin θ වෙන්නේ. cos θ කියන කෙනාව අපිට ලියන්න පුළුවන් බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා. බද්ධ පාදයේ බෙදීම කර්ණය තමයි cos θ වෙන්නේ. tan θ කියන එක්කෙනාව අපිට ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියලා. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය තමයි tan θ වෙන්නේ. හරිද? හරි, ඊළඟට අපි ඍජුකෝණීය ත්‍රිකෝණ සම්බන්ධ ගැටලුවක් කතා කරමු. කෙනෙක්ගේ ඇස් මට්ටමේ ඉඳන් ඉහළ බලන කෝණයට අපි කියනවා එලෙවේෂන් කියලා. ඇස් මට්ටමේ ඉඳන් පහළ බලන කෝණයට අපි කියනවා ඩිප්‍රෙෂන් කියලා. ඔයාලා හිතන්න ඔයාලට දීලා තියෙන ස්මාරකයක්. මෙන්න මේ ස්මාරකයේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා කෙනෙක්ට ඕනේ මේ ස්මාරකයේ උස මැනගන්න. උස දන්නේ නැහැ. උස අපි හිතමු සිම්පල් h කියලා. මෙන්න මෙතන. ඒ කියන්නේ ඇස් මට්ටමේ ඉඳලා එයා ඉහළ බලන කෝණය එලෙවේෂන් එක යාට දීලා තියෙනවා අංශක 30ක් කියලා. හරිද?
එතකොට මෙන්න මේ ස්මාරකයේ මධ්‍ය අක්ෂයේ ඉඳලා එයා ඉන්න තැනට දුර දීලා තියෙනවා අඩි 120ක්. දැන් අපෙන් අහන්නේ කොච්චරද මේ ස්මාරකයේ උස කියලා. හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? අපි දන්නවා කෝණයට සම්මුඛව තියෙන පාදය දීලා තියෙනවා සිම්පල් h කියලා. යාව තමයි අපි හොයන්න ඕනේ. අපි කෝණය දන්නවා, කෝණයට බද්ධ පාදය දන්නවා, සම්මුඛව තියෙන පාදය තමයි හොයන්න ඕනේ. එහෙනම් සම්මුඛව තියෙන පාදයයි බද්ධව තියෙන පාදයයි සම්බන්ධ කරලා ලියන්න පුළුවන් අපිට මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ tan θ. සමානයිනේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට. tan θ. ඒ කියන්නේ මෙතන tan 30 සමාන වෙනවා. සම්මුඛ පාදය කියන්නේ සිම්පල් h, බද්ධ පාදය කියන්නේ අඩි 120. හරිද? tan 30 කියන්නේ 1 යට මූල 3යි සමාන වෙනවා h බෙදීම 120ට. එහෙනම් මේක වැඩි කරාම මොකද්ද වෙන්නේ? 120 බෙදීම මූල 3 සමානයි h. හරිද? එහෙනම් යට මූල 3 තියන්නේ නැතුව අපි මූල 3ෙන් දෙපැත්තම වැඩි කරමු. 120යි මූල 3 මූල 3 මූල 3ෙන් වැඩි වුණාම 3. මෙතන 1යි මෙතන 4යි. එතකොට අපිට එනවා උත්තරේ h සමානයි 40යි මූල 3. ඊළඟට බලමු reciprocal function. sin θ කියන්නේ 1යට cosec θ, cos θ කියන්නේ 1යට sec θ, tan θ කියන්නේ 1යට cot θ. එතකොට cosec θ කියන්නේ 1යට sin θ. ඒ විදිහට මේ දෙක කියන්නත් පුළුවන්. sec θ කියන්නේ 1යට cos θ, cot θ කියන්නේ 1යට tan θ. ඊළඟට අංශක කලා විකලා අතර තියෙන සම්බන්ධතාවය. අංශක එකක් කියලා කියන්නේ කලා 60ක්. හරිද? අංශක එකක් කියලා කියන්නේ කලා 60ක්. එතකොට කලා එකක් කියලා කියන්නේ විකලා 60ක්. අපි කලා කියන එකට මෙතන එක මාක් එකයි දාන්නේ. එතකොට කලා එකක් කියලා කියන්නේ විකලා 60ක්. හරිද? මෙතන ලකුණු ඉරි කෑලි දෙක දාන්නේ විකලා වලට. අපි බලමු එකෙන් කොහොමද කලා විකලා වලින් දුන්නොත් කොහොමද අංශක වලට කන්වර්ට් කරන්නේ කියලා. හරි, අපි දැන් බලමු මෙයාව අංශක කරන විදිය. මෙතන නම් ප්‍රශ්නයක් නෑ, අංශක 74ම තමයි. ඊගාව එක කලා 12, එයාව අංශක කරන්න ඕනේ. ඊගාව එක විකලා 18, එයාව අංශක කරන්න ඕනේ. එතකොට මෙතන ඔයාලා දන්නවා අංශක එකක් කියලා කියන්නේ කලා 60ක්. එහෙනම් කලා එකක් කියලා කියන්නේ අංශක නම් 1 බෙදීම 60ක්. එහෙනම් කලා 12ක් කියලා කියන්නේ මෙන්න මේ 1 බෙදීම 60 කියන එකේනා මොකක් වෙන්න ඕනද? 12න් වැඩි වෙන්න ඕනේ. හරිද? එහෙනම් 12 බෙදීම 60 උනොත් තමයි මෙයාව අංශක වෙන්නේ. ඊට පස්සේ විකලා කලා කරන්න නම් 60න් බෙදන්න ඕනේ. ඒ කලා ආයෙත් අංශක කරන්න නම් 60න් බෙදන්න ඕනේ ආයෙමත්. එතකොට මෙයාව කෙලින්ම 3600න් 60 වරක් 60නේ. 60 වරක් 60න් තමයි කියන්නේ බෙදෙන්න ඕනේ. 3600න් බෙදුන නම් හරි. එතකොට මෙතනින් එනවා අංශක 74යි 1යි මෙතනින් 5යි 1 බෙදීම 5 0.2යි අංශක ධන. මෙතනින් එනවා 1යි 2යි 1 බෙදීම 200 0.0.0යි 5යි අංශක.
මේ ටිකේ එකතුව තමයි එතකොට මෙතෙන්ට එන්නේ. කීයද? මෙතනින් එනවා 74.2.5. හරි. දෙවෙනි ගාන මේ දෙක එකතු කරන එක මේ වගේ ගානක් තිබුණම මේක මේ වගේ එකක් එකතු කර ගන්න ඕන වුණාම ඔයාලා මේක පහළට ලියා ගන්න මේ විදියට. හරිද? 4යි 2යි 6යි 5යි 3යි 8යි. මෙතනදී මම කියවනේ අංශක එකක් කියලා කියන්නේ කලා 60ක්. එහෙනම් මෙතන තියෙනවා කලා 60යි තව 26කුයි තියෙනවා. කලා 60ක් කියන එක්කෙනා අපිට කෙලින්ම අංශක 1යි කියලා ලියන්න පුළුවන්. අංශක 1යි කලා 26යි. හරිද? එහෙනම් මේ ටිකත් එකතු කරමු. මෙතනින් එනවා 6යි 7යි 13යි 5යි 53යි. මේක නෙන්නේ. මෙතන මෙහෙම තියන්නේ නැහැ. මෙතන මේ විදියට කඩා ගන්න පුළුවන්. අංශක එකක් විදියට ඒ අංශක එක මේ පැත්තට දෙන්න. එතකොට මෙතන අංශක 54ක් වෙනවා. ඉතුරු වෙන්නේ කලා 26. ඊළඟට ඔයාලා හිතන්න ඔයාලට දීලා තියෙනවා වෘත්තයක්. ඒකේ මධ්‍ය ලක්ෂය O කියලා ගත්තොත් අරය R කියලා ගත්තොත් මෙන්න මේ චාප කොටසෙන් වට වෙන කොටස තියෙනවනේ. මෙන්න මේ කෝණයෙන් වට වෙන චාප කොටස. අපිට ඕක ලියන්න පුළුවන් θ කියන එක ලියන්න පුළුවන් S බෙදීම R කියලා. ඒ කියලා කියන්නේ මෙන්න මේ θ කෝණයෙන් වට වෙන චාප කොටසේ දිග බෙදීම අරය සමාන වෙනවා මෙන්න මේ θ කෝණයට. හැබැයි අනිවාර්යයෙන්ම මෙන්න මේ θ කියන එක රේඩියන්ස් වලින් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. රේඩියන්ස් වගේට තමයි මේක සමාන වෙන්නේ. මෙන්න මේක ඔයාලා දන්නවා අංශක 180ක් කියන්නේ රේඩියන්ස් වලින් 5 ප්‍රමාණයක්. හරිද? එහෙනම් අපෙන් අහනවා අංශක 150ක් කියන්නේ කොච්චරක්ද කියලා. අංශක 150ක් කියන්නේ කොච්චරක්ද? අංශක 180ක් කියන්නේ 5 ප්‍රමාණයක් නම් අංශක 150ක් කියන්නේ කොච්චරක්ද? මෙතන කීයද? 6යි 5යි. 5යි 5 බෙදීම 6. හරිනේ. අද කතා කළේ ත්‍රිකෝණමිතියේ තියෙන මූලිකම සිද්ධාන්ත ටිකක්. එතකොට මෙතනින් එහාට තියෙන සර්ව සාම්‍ය සාධනය ඒ ටික ඊගාව වීඩියෝ එකකින් කතා කරන්නම්. අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා.